බොහෝ දෙනෙකුට පපුවේ කැක්කුම් ඇති වෙනවා. මේ පපුවේ කැක්කුම් වලට හේතු ගණනාවක් තියෙනවා. ඒ සියලුම පපුවේ කැක්කුම් හෘද රෝග නිසා ඇතිවන පපුවේ කැක්කුම් නෙමෙයි. උදාහරණයක් හැටියට මාංශ පේශිවල ඇතිවන වේදනාව. දැන් මේ ગેස්ට්‍රයිටිස් කියලා ආමාශයේ තියෙන අම්ලය ගලනාලේදී උඩට ගමන් කිරීම හින්දා ඇතිවන රෝග තත්ත්වයේ ඒ වගේම විවිධ පෙනාලු රෝග සහ පෙනාලු ආස්තරණය කරන ප්ලූරාව ඇතිවන රෝග තත්ත්ව හින්දා ඒ වගේම අපේ පපුවේ බිත්තියේ තියෙන කුඩා සන්ධි ඒ වගේම කාටිලේජ වල ඇතිවන රෝග තත්ත්වයන් හින්දා පපුවේ කැක්කුම් ඇති වෙනවා. නමුත් අපි බොහෝ දෙනෙක් බය වෙන්නේ මේ පපුවේ කැක්කුම හෘද රෝගයක් නිසා ඇතිවන පපුවේ කැක්කුමක්ද කියලා දන්නේ නැති හින්දා. කවුරු හරි පපුවේ කැක්කුමක් හැදිලා ආවම ඒක හෘද රෝගයක් නිසා ඇතිවෙන පපුවේ කැක්කුමක්ද එහෙම නැත්නම් වෙනත් රෝග තත්ත්වයක් නිසා ඇතිවෙන පපුවේ කැක්කුමක්ද කියලා වෙන් කරගන්න පරීක්ෂණ කීපයක් තියෙනවා. ECG පරීක්ෂාව එයින් එකක්. කුධිර පරීක්ෂාවක් තියෙනවා ක්‍රෝපොනින් කියලා. ඒකිනුත් අපිට පුළුවන් හෘදයාබාධයක් ඇතිවීලා තියෙනවද කියලා බලන්න. බොහෝ අවස්ථාවලදී අපි කරන මූලිකම පරීක්ෂණයක් තමයි ව්‍යායාම ECG පරීක්ෂා. ව්‍යායාම ECG පරීක්ෂාවේදී අපිට යම් කෙනෙකුට තියෙන පපුවේ කැක්කුමක් හෘද රෝගයක් හින්ද ආපු පපුවේ කැක්කුමක්ද ඒ කියන්නේ ඇන්ජයිනා වගේ තත්ත්වයක්ද එහෙම නැත්නම් වෙනත් පපුවේ කැක්කුමක් නිසා ඇතිවෙච්ච තත්ත්වයක්ද කියලා වෙන් කරගන්න යම් පිටුහලක් වෙනවා. ඒ නිසා අද අපි ව්‍යායාම ECG පරීක්ෂාව සිදු කරන්නේ කොහොමද කියලා බලමු. ව්‍යායාම ECG පරීක්ෂාවේදී අපි ඉස්සෙල්ලාම කරන්නේ රෝගියාව ඒ සඳහා සූදානම් කර ගැනීම. දැන් මේ දැක්වෙන්නේ රෝගියාව පරීක්ෂණය සඳහා සූදානම් කරන ආකාරය. විශේෂයෙන් පිරිමි කෙනෙක් නම් පපුවේ ඉදිරිපස ඇති රෝම අපි අයින් කරන්න ඕන. එතකොට තමයි මේ ECG ලීඩ්ස් හොඳට ඇලවෙන විදිහට අයි කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ව්‍යායාම කරන අවස්ථාවේදී මේවා ගැලවී ගිහිල්ලා අපිට පරීක්ෂණයට බාධාවක් සිද්ධ කරන්න පුළුවන්. දැන් මේ පෙන්වන්නේ පපුවේ ඉදිරිපස ඒ ECG ලීඩ්ස් හයි කරන විදිහ. දැන් මේ හයි කරන ලීඩ්ස් වලින් තමයි අපි අර ව්‍යායාම ECG පරීක්ෂාවේදී ඕන කරන ECG පටි ලබා ගන්න. ඒ වගේම අපි මෙහෙම ECG ලීඩ්ස් හයි කරාගෙන පස්සේ ඉස්සෙල්ලාම කරන්නේ ව්‍යායාම කිරීමට පෙර ECG පටියක් ලබා ගැනීම. මොකද මේක අපි පසුව ඇතිවන ECG වෙනස්කම් එක්ක සංසන්දනය කරලා බැලීම ඊටාම වැදගත්. සමහර අවස්ථාවලදී අපි රෝගියා හාන්සි කරලා එක ECG පටියක් ලබා ගන්නවා ව්‍යායාම කිරීමට පෙර. තවත් ECG පටියක් රෝගියා ව්‍යායාම ECG කරන මැෂින් එක උඩ ඒ යන්ත්‍රයේ උඩ හිටගත්තම අපි හිටගෙන ඉද්දි ECG පටියක් ලබා ගන්න අවස්ථා තියෙනවා. දැන් ECG පටි ලබා ගත්තයින් පස්සේ රෝගියාගේ රුධිර පීඩනය එහෙම මැනලා බලලා ඒ ඔක්කොම ඒ දත්ත මෙම උපකරණේ මේ යන්ත්‍රයේ සටහන් කරගන්නවා. දැන් අපේ රෝගියා ව්‍යායාම ECG පරීක්ෂාව පටන් ගැනීමට සූදානමින් ඉන්නේ. ඔය පේනවා ඇති ECG හයි කරලා තියෙනවා. ඒ වගේම රුධිර පීඩනය මයින්න ඒ උපකරණය අතේ හයි කරලා තියෙනවා. ඒ වගේම ඔක්සිජන් සාන්ද්‍රණය බලන ඒ කුඩා උපකරණය අපි පල්ස් ඔක්සිමීටර් කියන එක හයි කරලා තියෙනවා. එහෙම කරයින් පස්සේ අපේ ECG පරීක්ෂාව පටන් ගන්න පුළුවන්. දැන් මේ ECG පරීක්ෂාව කරන ප්‍රෝටෝකෝල්ස් ක්‍රම කීපයක් තියෙනවා. බහුලව 90ක් පමණම පාවිච්චි කරන්නේ බෲස් ප්‍රෝටෝකෝල් කියන එක. මේක හැම රෝහලකම වගේ ලෝකේ පුරාම පාවිච්චි කරන ප්‍රෝටෝකෝල් එකක්. ඒකෙන් අදහස් කරන්නේ ඒකේ අදියර තියෙනවා. ඇත්තටම අදියර 6ක්
විතර තියෙනවා. නමුත් අපි බොහෝ විට අපේ රෝගීන්ට පාවිච්චි කරන පළවෙනි අදියර අපි ස්ටේජස් කියලා කියන්නේ පළවෙනි අදියර 4. එතකොට ඒ එක් අදියරවලදී විනාඩි 3න් 3ට ඒ අදියරයන් වෙනස් වෙනවා. ඒ එක් අදියරවලදී ඒ මැෂින් එකේ වේගය සහ ගමන් කරන්න තියෙන ආනතිය වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට පළවෙනි ස්ටේජ් එකේදී පැයට 1.7ක වේගයෙන් අංශක 10ක ආනතියකට තමයි අපිට ඇවිදින්න තියෙන්නේ. ඒ විදිහට ස්ටේජ් 2, ස්ටේජ් 3 එහෙම ඉදිරියට යද්දී ඒ වේගය මදින් මද වැඩි වෙනවා. ඒ වගේම ගමන් කරන්න තියෙන ආනතියත් එන්න වැඩි වෙනවා. දැන් මෙහිදී සිදුවන්නේ හෘද වස්තුවේ ස්පන්දන වාර ගාන වැඩි වෙන එක. ඒ වගේම රෝගියාගේ රුධිර පීඩනය වැඩි වෙන එක. එමගින් හෘද වස්තුවට වඩාත් වැඩි කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්නට සිද්ධ වෙනවා. දැන් රෝගියාගේ කිරීටක ධමනි වල අවහිරතාවයක් තියෙනවා නම් හෘදවතේ රුධිර සැපයුම වැඩියෙන් අඩාල වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී තමයි. එතකොට තමයි රෝගියාට යම් රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි පපුවේ කැක්කුම හැදෙන රෝගියෙක්ගේ පපුවේ කැක්කුම හෝ යම් පපුවේ අපහසුතාවයක් මේ අවස්ථාවේදී ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ එක්කම සමහර අවස්ථාවලදී ECG එකේ යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒකිනුත් ඒ කිරීටක ධමනි අවහිරතාවයක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී රෝගියාගේ රුධිර පීඩනය එකපාරම අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෘද ස්පන්දන වාර ගන්න එකපාර අඩු වෙනවා. මේ වගේ දේවල් වලිනුත් තව රෝග ලක්ෂණ, ඒ කියන්නේ ක්ලාන්තය, කරකැවිල්ල, ඒ වගේ රෝග ලක්ෂණ, හතිගතිය අධික වශයෙන් ඇතිවීම වැනි දේවල් වලිනුත් අපිට මේ ECG පරීක්ෂාවෙන්, ව්‍යායාම ECG පරීක්ෂාවෙන් රෝගියාට යම් රෝග තත්ත්වයක් තියෙනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මේකෙදී අපි ඇත්තටම කරන්නේ ද ඔයගොල්ලෝ දන්නවා කවුරුත් අපි වාහනයක් අරන් ගියාම ගරාජ් එකකට අපිට බාසුන් නැහැ කියනවා ඒ වාහනේ රේස් කරන්න කියලා. දැන් ඒකෙදි වෙන්නේ සාමාන්‍ය විදිහට ස්ටාර්ට් කරලා තියෙන වාහනයක ඇහෙන්නේ නැති සද්ද, ඒ දැනෙන්නේ නැති මිස්, ඒ වගේ ඒවා ඒ වාහනේ රේස් කරාම දැනෙන එක. ඒ වගේම දෙයක් තමයි අපි ව්‍යායාම ECG පරීක්ෂාවේදී කරන්නේ. අපි හෘද ස්පන්දනය වැඩි කරලා, රුධිර පීඩනය වැඩි කරලා අපි හදවත ස්ට්‍රෙස් කරලා බලලා ඒ අවස්ථාවේදී රෝග ලක්ෂණ මතුවෙනවද, ECG එක වෙනස් වෙනවද කියලා. සාමාන්‍ය අවස්ථාවේදී එතකොට ඇති නොවන රෝග ලක්ෂණ බව එතෙන්දී ඇතිවන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා අපේ වයසට සරලන උපරිම ස්පන්දන වාර ගණන් මෙතෙන්දී ලබා ගන්න. මේ අවස්ථාවේදී ඊට පස්සේ ව්‍යායාම ECG පරීක්ෂාවට පස්සෙත් අපි මේ දිගටම රෝගියාව පරීක්ෂා කරලා ECG පටි අරගෙන බලනවා මෙවැනි රෝග තත්ත්වයක් තියෙනවද කියලා. එහෙම තමයි කිරීටක ධමනි අවහිරතාවයක් අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ.